දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. වර්ණය කියන දේ හරිම වැදගත්. ඒ නිසා දෙවියන් වහන්සේ මුළු ලෝකෙම සුදුවට මැව්වේ නැහැ. ඒ නිසා ස්වාමින් වහන්සේ පක්ෂියෙක්ව මවන්න ඕන පාටක් තිබුණා, මිනිස්සෙකුට පාටක් දුන්නා, භාණ්ඩයකට පාටක් දුන්නා. මේ වර්ණය කියන දේ හරිම වැදගත් වුණා. ඒ නිසා රත්නම් මේ තාත්ති පුතේදුවේ ඔබ මේ වර්ණය කියන දේට ආදරය කරන්න පටන් ගන්න. එහෙම නැතුව ගියොත් ඒ හැම වර්ණයක්ම ඔබට ඔබේ ජීවිතයට ආශිර්වාදයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වර්ණය ඔබව කලකිරෙන්න සලසනවා. ඒ වර්ණය ඔබව කේන්ති ගස්සනවා. ඒ වර්ණය ඔබව හෙලා දකිනවා. ඒ නිසා මේ වර්ණ කියන දේවල් මේ විශ්වය තුළ දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ අපි ඔක්කොටම භුක්ති විඳින්න. ඒ නිසා හැම වෙලාවෙම විවිධ වර්ණයන් දකින්න, ඒ වර්ණයන් ඔබට කතා කරන විදිය අවබෝධ කරගන්න. එදාට ඔබට තේරෙවි වර්ණය විතරක් නෙමෙයි, ඒ වර්ණය ඔබට හැමදාම කතා කරලා ආශිර්වාද කරනවායි කියලා. චෙස්වීඩ.